මගේ අතින් වවපු පැලයක මලක් පිපිලා තියෙනවා බලන්න, ගෙඩියක් හැදිලා තියෙනවා බලන්න මං හරි ආසයි. තියෙන පුංචිම පුංචි ඉඩ ප්‍රමාණය හරි පුළුවන් විදියට මොනවම හරි දෙයක් හදාගන්න, වවාගන්න මං ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මං කියලා තියෙනවනේ මට තියෙන්නේ හරිම පුංචි වත්තක්. ඉතින් ගේ අයිනෙම තමයි මම මේ හැම දෙයක්ම පැල කරගෙන තියෙන්නේ. පුතා චූටි කාලේ ඉඳලම මම මේ දේවල් හදන්න ගත්තා. දැන් ඉතින් එයත් මේවයි හැදෙන පළතුරු එහෙම කඩාගෙන කද්දී වචනෙන් නොකියුවට හිතට අමුතුම සතුටක් දැනෙනවා. මේ රත්නමාලු පඳුරේ කෙසෙල් කැන් 2-3ක්ම හැදුනා. ඒ වුණාට මේ බලන්නකෝ, මේකේ එක ගහක කොළ ඔක්කොම කහ වෙලා වේලිලා ගිහිල්ලා. ඉතින් ඒ ඇයි කියන්න නම් මම දන්නේ නැහැ. මේක කඩලා අයින් කරන්න වෙයි. නැත්තම් අනිත් ඒවටත් බෝ වෙයිද දන්නේ නැනේ මේ ලෙඩේ. මේ තියෙන්නේ සුවඳල් කැනක්. කලිනුත් එකක් හැදුනා. ඒක වැට මායිමේම තියෙන නිසා ගැලවෙයි කියලා තමයි මේ ගැට ගහලා තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට අන්නාසි නම් කන්නේ වත්තෙන්ම තමයි. මේ එක්තන මෙහෙම පෙනුනට අන්නාසි ගස් ගොඩාක් මම මේ තාප්පෙ දිගේ හිටවලා තියෙනවා. හැබැයි දැන් නම් ගෙඩි හැදිලා ඉවරයි. කොච්චි තවානත් මෙන්න මේ විදියට තමයි මං හදාගත්තේ. ඉතින් මං හිතුවා අද ඉන්න එකේ මඤ්ඤ කුවල ටිකක් වවා ගන්න ඕන කියලා. ඉතින් මම හරියටම දන්නේ නැහැ මඤ්ඤක කොහොමද පැල කරන්න කියලා. හැබැයි මම මෙන්න මේ වගේ පලාපාත්තියක් දාපු තැනක ඒ ටික සවුත්තු වෙලා තිබුණා. ඉතින් මං එතන තමයි මේ විදියට පස් ටිකක් එකතු කරලා මඤ්ඤක ටිකක් වවා ගන්න හැදුවේ. හැබැයි එකපාරකුත් මම මේ විදිහට හදලා මඤ්ඤක වල ගොඩාක් අපි ගත්තා. ඉතින් මේ පාරත් මං හිතුවා ඒ විදිහටම මඤ්ඤක වල ටිකක් හදා ගන්න ඕන කියලා. හස්බන්ඩ්ුත් වැඩට ගියාම පුතාවත් ඉස්කෝලේ ගියාම උදේ පැය 2-3ක්ම පුතා ආපහු ගෙදර එනකන් හිතට ලොකු පාළුවක් දැනෙනවා. අම්මත් අසනීපෙන් ඉන්න නිසාම එයා ගැනත් නිතරම කල්පනා වෙනවා. ඉතින් ගේ ඇතුළට වෙලා ඉද්දී නිතරම මට ඔළුවේ කැක්කුම හැදෙනවා. මොකද ප්‍රශ්න ගැනම කල්පනා කරලා. ඒක නිසා පුංචියට හරි මෙන්න මේ විදිහට එළියට ඇවිල්ලා තියෙන මොනවම හරි වැඩක් කරනකොට කාලයක් තිබේම ගත වෙලා යනවා. මගේ අතින්ම හදාගත්තු දෙයක ගෙඩියක් හරි කඩාගෙන කද්දී ඒකත් අමුතුම සතුටක් මට නම්. මෙන්න මේ විදියට තමයි මම පාත්තිය හදාගත්තේ. යාළුවෙක් මට ගෙනත් දීපු මඤ්ඤකු දඬු ටිකක් තමයි දැන් මම මේ පාත්තිය හිටව ගන්න යන්නේ. මං ඉතින් කරන්නේ මේ විදියට මඤ්ඤකු දඬු ටික අර පාත්තියේ හැම තැනටම දාගන්නවා. ඊට පස්සේ පස් වලින් ඒක වහලා ඊට උඩින් වතුර ටිකක් දාලා ඒක හිමිහිටින් කාලයත් එක්ක පැලවෙන්න තියනවා. මඤ්ඤක පැලවුණාම ඒ වීඩියෝ එකත් මං ඔයාලට ගේන්නම්කෝ. බුදු සරණයි.